අයිබෝවන් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔයාලා අදත් එකතු වෙලා තවත් අලුත් මලුත් react video එකක් එක්ක. මම අද react කරන්නේ notification එක අලුතින්ම release වුණු ඉස්කෝලේ කියන video එකට. මේක release වෙලා තියෙන්නේ විනාඩි 32කට කලින්. අපි බලමු මේ කොහොම වෙයිද කියලා. එහෙනම් වැඩි කතා වුණා වෙනද වගේ අපි video එකට. මේනේ ප්‍රින්සිපල් සර් දන්නේ නැහනේ. ඒ වගේ අපි බලමු. आई प्रिंसिपल प्रिंसिपल सर कोणी काम होरेंग එන්නේ හොරෙන් ආවේ නෑ සර් හොරෙන් ආව නම් ටොයිලට් එක පිටින් තාප්පෙන් පයින්නවනේ වෙන්දට නම් එන්නේ එහෙම තමයි අද විනය බාර් සර් ටොයිලට් එක ගාව ඉතින් මම වෙනසකටත් එක්ක ඉස්සරෙන් ආවා ඒකයි පොඩි බයක් ආවේ ඔව් නොදකින් කාලා කන්නියා එක කිව්ව කැත ඒකට මට බෝ ටිකක් සැකයි ඔන්න බෑග් එක ලැබෙන්න ඕනේ නෑනේ සර් මේකේ තියෙන ඉතින් පොත් විතරයි බලන්න දෙයක් නෑනේ ඕන්නම් මගේ කැම්ප් පෙට්ටිය ඇති එච්චර මම මොකුත් නැහැ බලමු ඉතින් නේ මං කිව්වනේ සර් මේකේ මොකුත් වෙන නෑ මොකුත් කියලා නැති වෙන්න බෑ මොකක් හරි හොරයක් තියෙන තෝ ගාව තෝ කලිසමස්සේ මොන හරි ගහන්නේ ඉන්නේ පේනපත් අනේ නෑ සර් කලිසමස්සේ මම මොනවා ගහ ගන්නද මුකුත් නෑ නැති වෙන්න විදිහක් නෑ පේනපත් අනේ නෑ සර් මුකුත් නෑ කලිසමස්සේ බලන්න එපා සර් ලැජ්ජයි සර් ටෙක්ටම් අරගෙන කිව්වනේ සර් බලන්න එපා කියලා බය වුණානේ බය යෝ ඉස්කොලේදී යට තුනයි කියන්නේ සර් වැඩේ කියන්නේ තුනම තෙතයි පරගන්තිය සි මං දන්නේ අදයි ප්‍රින්සිපල් සර් උදේ පාන්දර වැරද්දක් අල්ලගෙන කරගත්ත දේ බලන්න ප්‍රින්සිපල් සර් බිරියකෝ ඉස්කෝලේ බීඩි ගෙනල්ලානේ බීඩි තමක් මේ සර් ටික මට දීලා අරුව පන්තිට ඇයි සර් පන්තියට යවන්නේ දඬුවමක් දෙන්නේ නැද්ද මේ ඉස්කෝලේ වෙන වැරදි වල හැටියට මේවා මොන වැරදිද මිස් මොකද්ද සර් ඒ කිව්ව කතාවේ තේරුම ඒ කියන්නේ අපේ ඉස්කෝලේ මීට වඩා වැරදි වෙනවද නේද මං අර වාඩි කරලා තියෙන අම්ම එනකම් අනේ පවුස අම්මා එනකන් ඉන්නේ අසනීප වෙලාද පිස්සුද මිස් මම උදේ පාන්දර ඉස්කෝලේ ඇවිල්ලා තියෙන ටැබාදා ආයේ ගියා ඒකට ට්‍රැක් අනේ අයියෝ හරියා හම්නෙනකම් ඕයි ඉතින් මොකෝ ගේස් මේ මට කක්ක අයියෝ අයියෝ හැමදාම උදේට ඔබ කක්ක බරයි කියනවනේ බම් ඕක ගෙදරදී කරන් ඉන්නේ උඹ නම් මල් ලැට් වලක් කොයි ගෙදරදී සෙට් වෙන්නේ නෑ බං ඉස්කෝලේට ආව ගමන් කක්ක බලයි දැන් උඹ මට මොකද්ද කරන්න කියන්නේ මේ කක්ක දාන්නේ අයියෝ යමන් සඳනිකා මිස් සඳනිකා මිස් good morning තරිෂ පුතා good morning මට ඊයේ රාත් පුතාව මතක් වුණේ ඊයේ රෑ මතක් කළා ඉස්කෝලේ යන ළමයින්ට මතක් වෙන දේවල් නේ පුතා මොකද උනේ මටත් හැමදාම
රැයට මිස්ස මතක් වෙනවා මිස්. ඒ මොකද රැට පුතාට මාව මතක් වෙන්නේ? ඒක වැඩක් නෑ. මුලින්ම මිස් කියන්නකො මිස්ටර් මාව මතක් වුණේ ඇයි කියලා. මං හැමදාම පුතාට මෝඩයි කියලා බැන්නට ඊයේ රෑ මං කරපු වැඩක් නිසා මම්ම මෝඩෙක් කියලා මට තේරුණානේ. ඈ ඒ මොකද්ද මිස් ඊයේ රෑ කරපු මෝඩ වැඩි? පුතාට කියන්න මගේ ෆෝන් එක ඊයේ රෑ නැති වෙලා මගේ ෆෝන් එකේම ටෝච් එක දාගෙන මම ෆෝන් එක හෙව්වනේ. අයියෝ මිස් හරි මෝඩයිනේ අනේ. ඒකනේ අනේ මං කිව්වේ. ඉතින් ෆෝන් එක හම්බුණාද මිස්? තමුසෙනම් මම මෝඩේම තමයි තරුෂ. මං යනවා. ෆෝන් එකේ ටෝච් එක ගන්න ෆෝන් එක හොල දැන් ඒක කිව්වට ෆෝන් එක හම්බුණාද කියලා අහන්න. තරහයි බබා. අනේ අයියනේ ඔය මාත් එක්ක තරහ? ඔයාට මතකද ඔයා අයියේ කිව්වා බබා අම්මට අසනීපයි ඒ නිසා මං අම්මත් එක්ක බේත් ගන්න යනවා. ඔයාට ටක් ගාලා ඇවිල්ලා මෙසේජ් එකක් දාන්නම් කියලා. ඔව් කිව්වා. ඉතින් ගාන්නේ මගේ යාළුවෙක් ආව බීච් එක ගාව දැකලා මට කිව්වා අන්න උඹේ කෙල්ල බීච් එක ගාව පොල්ලෙක් එක්ක ඉන්නවා කියලා. ඔව් ඔව්වනේ මං ඉන්දියා තමයි. ඒ කියන්නේ ඒක ඇත්තද? අයියෝ ඔය අපේ නන්දේ පුතානේ. එයා හරි හොඳ නන්දේ පුතා. කෙනෙක්. එයා තමයි අපේ අම්මට බෙහෙත් ගන්න සල්ලි දුන්නේ. මම එක් ගන්න තමයි එතනට ගියේ. අනේ මට සමා වෙන්න සුදු. ඔයා වගේ නිර්දෝෂී අවංක කෙනෙක් නිකරුණේ සැක කරාට කමක් නෑ සුදු. මම ඔයාට ආදරෙයිනේ. නන්දගේ පුතා අන්තිමට මොනවා වෙයිද දන්නේ නැහැ. යහන් හරිනේ. හරි. බල ඉස්කෝලේ ඉන්නේ මගුල් නටන්නද? මොකක්ද දැන් කරේ? අනේ නෑවි අපි මුකුත් කළේ නෑ. ප්‍රින්සිපල් සර්. මේ මොකක්ද යකෝ ඒ උනේ? සිවිල් නේ ආවේ අද. ෂී. යකෝ ඒකනේ ප්‍රශ්නේ. උඹ ඔය ෂී. බොක යන ලෙඩේට මොකක් හරි බෙහෙත් ටිකක් ගනින් ඉක්මනට ડોක්ටර් කෙනෙක් හම්බෙලා. කෑනු ගා ඉඳන් කියන්නේ. යකෝ ඉස්කෝලේ ඉන්න පැය 6 පැය 5ම තෝමේ টয়ලට් එක ඇතුළේ. මට ඉගෙන ගන්නත් නෑ. කරුමේ. ඉක්මනට වරෙන් බයි යන්න. ඉගෙන ගන්න එකන්ට ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ. ඉඳලා ඉක්මනට යහම වරෙන් හිටියට වැඩේ කරගන්න දෙන්නේ නැහැ. බලපන් බා උදේ පාන්දර පිටිනා බීඩි ටික ගත්තනේ නැත්නම් සුපිරි ආතල්ලක් දාන්න තිබ්බේ මේ කවුලක් නෑ බා මං ගෙනාවා බා අදයි සුපිරි බඩු පාන අපි ඒක දාලා චිල්ලේ ඉමු අරින්නද මොක බෙමියා අරින්න බෝක බෙමියා. අම්මාට සුකලා. විතරේ කුඩු ඒ ඇයි බං එහෙම කළේ පවුනේ බං. අඩෝ බෙමියා සෝරි බං හිතල ගැහුවේ නෑ උඹට ගොඩක් රිදෙනවද කිපන්. ඒ අඩෝ බලපන් තෝ ගහපු පාරට මුට යන පාරක් තමයි කියලා. අපි ගියේ මෙහෙ බං වරේ. නෑ නෑ උඹ බලයන්කෝ පන්තියට. මට ආයි කක්ක. බලපන් තෝ ගහපු පාරට අකබරුත් වෙන්නා. ගිහින් ආවා. බෝක බෙමියාගෙන් එන්න අහන්න දෙයක්. මොකද බල්ලෝ කරන්නේ හොඳටම බය වුණා බය වෙනවනේ. දෙන්න පොඩ්ඩක් පරක් වුණා බා. ඉස්සරහෙන් ආව පිනා ගේස්නේ. මං එකින් තාප්පෙන් පැන්න. හොඳ පොඩ්ඩ යකෝ ඉන්ටර්වල් එකක් පහුවෙලා උඹ මොකද්ද මෙච්චරලා කරේ ඊයේ රෑ සතුටට නිින්ද ගියේ නෑ බං. ඊයේ දඩ ප්‍රොෆිට්. ඒඳ සුපිරි ආතල්ලයක් දැම්මේ. මේ මොකද්ද බං උඹ ඔය කරන බිස්නස් එක අපිට පොඩ්ඩක් යහන්කෝ ඔක් කට කැඩනකම් කියලා තියෙනවනේ මම කරන්නේ ට්‍රේඩින් කියලා. උඹලා ට්‍රේඩින් කරාන්කෝ. අපෝ ඕක හරියන්නේ නෑ බං ඕක ඉගෙන ගන්න සල්ලි එපෙයි අනික උඹලා අපිට කියලා දෙන්නේවත් නෑනේ බං යකෝ මම ඉගෙන ගත්තෙත් මිස්ටර් ඔර්ගාගේ YouTube channel එකේ වීඩියෝස් බලලා එයාගේම FX ඔර්ගා වෙබ්සයිට් එකේ ડોකියුමන්ට් ටික බලලා. අඩේ මිස්ටර් ඔර්ගා ඒ විතරක් නෙමෙයි මිස්ටර් ඔර්ගාගේ ෆ්‍රී සිග්නල් දෙන ටෙලිග්‍රෑම් ගෲප් එකට ජොයින් වෙලා ට්‍රේඩ් කරලා සල්ලි හම්බ කරන්නනේ බං තියෙන්නේ. ඉරාවට ට්‍රේඩින් කරන හැමෝටම මෙන්න හොඳම තැන. ක්‍රිප්ටෝ ගෝල්ඩ් ට්‍රේඩ් කරන්න දැන් එකම තැනක් ඔයාලට අපේ. එමෙන්ම සිග්නල් එඩියුකේෂන් තෑගි වැනි බොහෝ දෑ අපෙන් නොමිලේ ඔබට ලබාගත හැක. සියලුම විස්තර පහත ඩිස්ක්‍රිප්ෂන් එකකින් ඔබට ලබාගත හැක. ෂී. කොහොමද ඒක අඩෝ බොකයා මේක උඹට අවනම්බුවක් හොඳේ. කියන්නක් කළා නෑ. කෙම්මයි. පරින් ගියද අලබෙන් ගානදී. ෂී. Are you challenging me? ආරම් බලන්න. එහෙමද? නෑ sorry. අම්බෝ. අප චැලෙන්ජ් ඉල්ලනවා චැලෙන්ජ් ඉල්ලන්නේ මේක බලන්න නෑ මේක බලපන් මේක බලපන්
ඒ මුට කක්ක ගියා ඊයා කක්ක ඕකනේ වැඩියෙන් වැඩේ දාන්න වැඩියෙන් වැඩ දාන්න ඉන්න. මුන්ටි කියන්නේ කොහොමද එකට පීරියඩ්ස් කරනවා කියලා. මාව කපලා පීරිය සුම්මා නේද? අඬනවා. සුම්මා. සුම්මා. ඇයි බං අවුලෙන්? මේ කෑල වෙන එකෙක් අතින් බඩවත් වෙලා. විකාර කියවන්න නැතුව ඉඳහම් බං. බඩ වෙන්නත් මට කෙල්ලෙක් ඉන්න එපැයි. මම මේ වෙන අවුලකින් බං ඉන්නේ. යකෝ මේ ඉස්කෝලේ කෙල්ලෙක් නැති එක එහෙම කියන්න බෑ. එහෙම කියයි බං අවුලෙන් ඉන්නේ. මන් දැකලම නෑ හොඳින් උඹ හොම ඉන්නවා. ඔබ දන්නවනේ බං පොඩි කාලේ ඉඳලා මම පට්ටාසයි TikTok කරන්නේ. TikTok කරලා මං හිතන් හිටියේ ලොකු වෙලා පට්ට ගේමක් ගහන්න. ඒකටත් වලකපන මිනිස්සුනේ බං ඉන්නේ. යකෝ කවුද යකෝ TikTok කරනට වල කපුව එක? ඕක බොය වල ඇතුළටම දාලා වහන්න ඕනේ. එහෙම වලක් ගන්න නෙමෙයි බං මං කිව්වේ. මම ඊයේ TikTok එකේ ලස්සන වීඩියෝවක් දැම්මා. ඔබ දන්නවනේ අපේ ගමිනා පොලිසිරිලා. පොලිසිරිලා ලොක් කරලා ඉන්නේ. ඌ TikTok කරනවනේ බං. ඌ මාත් එක්ක ඇරියස් එකටද කොහෙද බං? ඌ මට රිපෝට් එකක් ගහලා බං. මහා කාලකන්නි බං. ඔබ කොහොමද බං හරියට කියන්නේ? සිරිලා ලොකු කුලම ඔය රිපෝට් එක ගැහුවා කියලා. ඌ තමයි බං ගැහුවේ. ඌමයි TikTok එක ලයින් එක යන්නේ. ඌ කැමති නෑ බං අපි අඩියක්වත් උඩට එනවට. ඕක තමයි ලොයෙත් ගැහුවේ සිරිලාගේම ලොකු එකානේ. ඔය සිරිලා පරම්පරාවම හොම තමයි බං. සිරිලා තමයිනේ ලොකුම එක. බෝ හිතන්න එපා. කරිය ඉස්කෝලේට මැජික් පෙන්නනවා. මැජික්? මන් නැතුව මේ ඉස්කෝලේ මොන මැජික්ද බං? අර පෙන්නන්නේ අර වරෙන්කෝ යන්නේ. මුලකෝ. වෙලාවට අර එක අමතර ඇඳුමක් කරන් ආවේ. නැත්තම් එහෙම කක්කනාගෙන ඉන්න එපයි ඉස්කෝලේ. අන්න එනවා ඩෑල් පේට් එක. සුපිරි මැජික් එකක් තියෙනවා. සුම්මට පෙන්නමු බලපං උගේ මැජික් එක කොහමද කියලා. කෙලින් උඹේ මොලේ හරහා කන්ට යන්නේ. මොලේ හරහා කනට යන්නේ. මන් නැතුව කොල්ලොන්නේ මැජික් පෙන්නනවලුනේ. උඹ හිතියේ නෑනේ බං ඉතින් පෙන්නන්න. ගණන් ගන්න එපා. මේ කවුරුත් දැකමු නැති සුපිරි මැජික් එකක් තියෙනවා. මන් දැන් ඒක පෙන්නන්න. අඩේ සිරාවට කො පෙන්නම් බලන්න උඹේ මැජික් එක. හරි සුම්මා. මගේ මේ අත් දෙක ඇතුලෙන් උඹේ අත ගේන්න ඕනේ. මගේ ඇඟිලි වල ගෑවෙන්නේ නැති වෙයි. හරි? එහානේ උඹ කරලා පෙන්න එකපාර. අන්න හරි ගෑවෙන්න බෑ. ගෑවෙන්නේ නැතුව අන්න එහෙම රයිට්. මෙන්න මෙහෙම ගන්නවා. හරි? දැන් මොකද? යෝ ඕක මොකද්ද බං? ගාපං ගාව ගන්න එපා. ගාව ගන්න එපා දාපන්. රයිට්. ලයික් කියලා වරගයි. මං කිව්වේ හරි දාස හොඳ වැඩේ හිනා වුණාට ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. උඹට සුම්මලම්බල කණේ පාරක් ගැස්සුවනේ. මගේ මුන්ට කෙල ගැහුවා වගේ වැඩක් අපෝ මුන් කරේ. මොක බෙමියා? එහෙනම් බොක බෙමිය කියන එක හරි නෑ. මොකද බං උනේ? එහෙනම් හරි නෑ නේද මොනවද? මුකුත් නැති වෙන්න විදියක් නෑ. මන් දන්නු උඹ අඬන්නේ කක්කා ගියේකට උඹට පන්ති ඉස්සරහා නෝන්ඩි වෙන්න උනානේ. බේකට නෙවෙයි අඬන්නේ. ඒව නෝන්ඩියක් නෑ බං. මොකෝ මන් නෝන්ඩි කාලා නැති එකෙක්ද බං. මට තියෙන වෙන ප්‍රශ්නයක්. හරියනම් දැන් ප්‍රශ්නේ මොකද්ද කියහන්කෝ? කවන්නේ ඔබ පන්තියට බලයක්. මම ඒක තනියම විදදරා ගන්නම්. යකෝ එකපාරක් කිව්වම ප්‍රශ්නේ මොකද්ද කියලා කියපන්. මම කිව්වනේ මට එකපාරක්. ඔබ පන්තියට බලයක්. මම ඒක බලා ගන්නම්. දැන් උඹ හිතනවාද උඹ යන්න කිව්වා කියලා මම යයි කියලා? යකෝ යාළුවෙක් කරදරයක වැටලා ඉන්න වෙලාවක අනිත් යාළුවගෙන් උදව්වක් නැත්තම් වැඩක් තියනවාද? තෝ අහලා තියනවාද සිගාලෝවාද සූත්‍රයේ 23 වෙනි වගන්තිය කියනවා කල්යාණ මිත්‍ර ඇසුර ගැන. මම ඒක හොඳට දන්න එකෙක් යකෝ. උඹ දැන් මෙතන පොළවේ පස් කාලා මට යන්න කිව්වත් තෝ මට ගැහුවත් මම යන්නේ නැහැ යකෝ. තෝගේ ප්‍රශ්නේ විසඳලම තමයි මම යන්නේ. ප්‍රශ්නේ කියපන්. හරි උඹට දැනගන්න ඕනේ. ඔබ වද දෙන හින්දා කියන්නේ හොඳේ. අන්න ප්‍රශ්නේ කියපන්. මට ආයෙමත් කලිසමේ කක්කා කියා බං. අයියෝ යකෝ අද දවසට දෙවනි පාරට උඩ කක්කා ගියාද? කෝ බලන්න. අයියෝ ෂි රතු වලද කෑවේ උදේට? රතුම රතු පාටින් ගිහින් තියෙන්නේ. හරි කමක් නෑ. දැන් උඹට මගෙන් වෙන්න ඕනේ මොකද්ද කියහන්කෝ? මට උදව්වක් ඉදේට. අදට ටැප් එකේ වතුර බකට් එකක් ගහලා දීපන්කෝ. යකෝ යාළුවෙක් වෙනින් ඕක මොකද්ද? යාළුවෝ හදවතේ ඉන්නේ වගේ. විනාඩියක් දීපන් ටක් ගාලා අරන් ඉන්න. මෙන්න වතුරෙක් ගෙනාවා. දැන් මොකද වෙන්න ඕනේ? එහෙනම් මේ මගේ පුක පොඩ්ඩක් හොදනවා. හරි ඕක මොකද්ද?
මේ තෝ එදා මගේ ජොකෙක් කැඳගෙන ගිහිල්ලත් අද ආවෙත් සිවිල් පිටද යකෝ මුළු ඉස්කෝලේම දන්න විස්තරේ තොගේ ජොකා එදා ලින්දට වැටුණා. තීරි කන්නු වගේනේ බෝය ගැන වැඩි හිතන්න යන්න එපා. ඔබ කොහොමත් කලුයි කතා ඉන්න බා. ඔබට කොහොමත් ඔබ සෙට් වෙන්නේ නැහැ. කමන්නේ උඩ හරි සෙට් වෙන්නේ. කොහොමද බඩු පාර? එතන ගෙනාවේ බ්ලෙන්ඩර් කරලා. කියලා දන්නේ හොඳේ කොච්චර පාර සැරද කියනවනම් දාපු ගමන් මට කක්කවරක් ඊයෝ උඹම Google යන්න බා. නිශ්ශබ්ද වෙන ළමයි. හරි. ඌට ඊයේ මං බලාව ගන්න. ගෙදරට දීපු ගොවියා ගැන රචනාව ලියාගෙන ආවද? ඔහොම හොඳයි. අපි එහෙනම් දැන් ඒ රචනා ටික බලමු. එල්ලෙන්න එපා මූ කෙලි ප්‍රින්සිපල් සර් මම මේ ළමයි ටිකව පොඩ්ඩක් එළියට ගත්තා. ඊ රචනාවක් දුන්නත් ඒක ගැන සාකච්ඡා කළා. බොහොම හොඳයි. මොකද්ද මේගොල්ලන්ට දීපු රචනාව? අපේ සරුත් ගැමි පරිසරයකනේ හැදුනේ. ඒ හින්දා මම මේ ළමයින්ට දුන්නේ ගොවියා ගැන රචනාව. ගැමි පරිසරයක් කිව්වහම මට මතක් වුණේ. මිස්ටර් මතකද ඒ කාලේ අපි කෑවා පෙට්ටි කැවුම්. අද කාලේ ඉන්නේ වුණා මේ පෙට්ටි කැවුම් ගැන දන්නේවත් නැති වෙති. ඔය පෙට්ටි කැවුම් කාපු එවුන්ට මේ වෙනකොට හරින ළමයි දෙතුන් දෙනෙක්වත් ඉන්න ඕන. සර් කිව්වේ කතාව පිළිගන්න බෑ විදුහල්පති කෙනෙක් හැටියට සර් කියපු කතාව හරිම වැරදි මොකද්ද? මොකද්ද ඒ කියපු කතාවේ වැරද්ද? මේකයි සර් අපි කැවුම් කාලා තියෙනවා තමයි බට් පෙට්ටි කැවුම් කාලා නැහැ හැබැයි ආහාර ජීර්ණ පද්ධතියයි ප්‍රජනන පද්ධතියයි කිසි සම්බන්ධයක් නැහැ ඒ නිසා පෙට්ටි කැවුම් කාපු එකට ළමයි හම්බෙන්න විදියක් නැහැ සර් බඩියක් හරියම මගේ තෝත් ඒක පඬිතුකම් කියවට දෙන්න ගනි. මේ දැන් නම් මට කක්කවරයි. තව චුට්ටක් කිලෝ අල්ලන් ඉඳහම්කෝ. හරි අපි දැන් ඔය පොඩ්ඩක් එක එක්කෙනාගේ රචනා ටික අරන් බලමුකෝ නේද? එන්නකෝ බලන්න. හරි ළමයි බොහොම හොඳයි. හැබැයි මේ ගොවියා ගැන රචනාව ලියද්දී තව ඕනම දෙයක් ගැන ලියලා නැහැ. ඒ මොකක්ද සර්? ළමයි ගොවියා ගැන රචනයක් ලියද්දී අනිවාර්යයෙන්ම තියෙන ඕන කාරණාවක් තමයි අමුඩේ. මොකද්ද සර් අමුඩේ කියන්නේ? අමුඩේ අමුඩේ කියලා කියන්නේ ඔය ගොවියෝ කුඹුරු වැඩවලට වගේම ඔය ගම්වල ගැමියෝ එහෙට මෙහෙට අදින ඇඳුමක්. බලන්න ඒක දැකලා නැද්ද? සර් අපේ පැත්තේ ඔය වගේ අමුඩ කියලා જાතියක් නැහැ නේ සර් අපි දැකලා. සර් මොන වගේ එකක්ද සර් ඒ? යකෝ අමුඩේ කියලා කියන්නේ ඇඳාම මේ පිටිපස්සේ තට්ටන් දෙක එළියට පේනවා ඉස්සරහා ලේන්සෝ කිය විලි වැහෙනවා. ඕක දැකලා නැද්ද උඹලා? අනේ දැකලා නැහැ සර්. තව පැහැදිලි කරන්න බැරිද සර්? දැකලා නැහැනේ. මිස් දැකලා නැද්ද අමුඩේ? අනේ නෑ සර් මං නම් එහෙම ලොකුවට දැකලා නෑ. මේ පැතිවල ඉතින් කවුරුත් ඕවන් දින්නේ නෑනේ. හැබැයි මම ෆොටෝස් වලින් නම් දැකලා තියෙනවා. ඕකනේ කරන්න බැරි. මිස් දැකලාත් නැහැනේ අමුඩේ ඉතින්. මෙන්න මේ පුටු අරන් යන්න මිස්. මම පැහැදිලි කරන්න අමුඩේ ගැන. හරි සර්. එහෙනම් අපිට පැහැදිලි කරලා දෙන්නකෝ. තවත් පැහැදිලි කර කර ඉන්න දෙයක් නැහැ. මම අධ්‍යමයනේ. මම පෙන්නන්නම් අමුඩේ කියන්නේ මොකද්ද කියලා. මමත් පැය 24ම ඇඳගෙන ඉන්න කෙනේ. ඔන්න බලාගෙන ඉන්නකෝ. මේන්න බලාගෙන අමුඩේ. ඕන්න බලාගෙන. මේ මොකෝ මම මේ අමුඩේට බය වෙලා. අමුඩට බය වෙලා නෙමෙයි සර්. සර්ුත් මං වගේ අද සිවිල් පිටනේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මේකත් සුපිරියක් තමයි. මම අදට මේ වීඩියෝ නවත්තනවා. එහෙනම් තවත් අපි අලුත් රියැක්ට් වීඩියෝ එකකින් හමු වෙමු.